Hi guys, තවත් අලුත් වීඩියෝ අරගෙන එන්නේ තුව මොකද මේ මෙට්‍රෝ බස් එක ඇප් එක LMT Go ඇප් එක යූස් කරද්දී තවත් ගොඩක් අයට ආපු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ පේමන්ට් මෙතඩ් වලට අපේ කාඩ් එක ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ e-wallet එකට e-wallet එක top up කරගන්න කොහොමද කියලා හොයාගන්න අමාරුයි ගොඩක් කට්ටියට. ඒක මේ හරිම ලේසි. ඒක තියෙන්නේ මෙතන අපේ ප්‍රොෆයිල් අයිකන් එක තියෙන්නේ මෙතන බෙල් අයිකන් එකට එහා පැත්තේ ඒක ප්‍රොෆයිල් අයිකන් එකට යන්න අයිකන් එකට ගියාට පස්සේ මේක පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ තියෙනවා පේමන්ට් මෙතඩ් කියලා. මෙන්න මේ පේමන්ට් මෙතඩ් කියන එක ටච් ගන්න. ඊට පස්සේ එතන කෙලින්ම පෙන්නනවා top up wallet කියලා. එතන top up wallet එකකින් ඔයාලට කැමති රුපියල් 500ක් 100ක්ද 1000ක්ද 5000ක්ද වෙනකන් දාන්න පුළුවන්. නැත්තම් ඔයාලට ඩිෆෝල්ට් 1500ක් දාන්න ඕන කියලා හිතමුකෝ. ඒ ගාන ටයිප් කරලා top up wallet කියන එක ටච් කරා එච්චරයි. කෙලින්ම ඔයාගේ wallet එක e-wallet එක top up වෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි මේ කාඩ් එක මේ බලන්න මුලින්ම මෙතන payment method payment වලට මේ කාඩ් එක ඇඩ් වෙලාද කියලා. එහෙම නැත්නම් මෙතනින්ම වුණත් ඔයාලට ඔයාගේ ඩෙබිට් කාඩ් එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් ගිහලා එන්න. peace.